මේ පැමිණීම මොකද කියන්නේ මන්ත්‍රී? මට නම් පේන්නේ පොලිස්පති සහ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ අද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව ඔන්ලා තියෙනවා. මේක මේ සංදර්ශනයක් විදිහට තමයි මට නම් පේන්නේ. විපක්ෂයේ සහ අනිත් මන්ත්‍රීවරු පිට දාලා අද ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා තමන්ගේ පොලිස් ආරක්ෂාව තහවුරු කරගන්න. දැන් මම නම් ඔයාලට අහුවෙන්නේ නැහැ. ඔබතුමාට ආරක්ෂාව ඕනද? අනේ මගේ ආරක්ෂාව මට තහවුරු කරගන්න පුළුවන්. මං හරි ආසයි මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට ආරක්ෂාව දෙනවට. මොකද තව ටික කාලෙකින් ජනතාවගෙන් ඒගොල්ලන්ට ආරක්ෂාව වෙන්නම වෙනවා. මම හිතන්නේ පොලිස්පති එහෙම ප්‍රකාශයක් කරනවා නම් වගකීමෙන් ඒ ප්‍රකාශය කරන්න ඕන. අපිට පේනවා මේ ප්‍රකාශයෙන් පස්සේ ඒ ගැන කිසි කතාවක් නැහැ. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිශ්චිත පුද්ගලයෙකුට ආරක්ෂාව දෙනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොලිස්පතිගේ ප්‍රකාශයෙන් අපිට පේන්නේ ආණ්ඩුවට ආරක්ෂාව දෙන්න ජගත්විකාදාන මන්ත්‍රීතුමාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව පාවිච්චි කරනවා වගේ. ඒවට නලින් බණ්ඩාර නම් අහුවෙන්නේ නැහැ. මොකද වුණේ අද පොලිස්පති කැඳෙව්වද? ඔව් පොලිස්පතිතුමා ආවා පැය ගාණක් අපි කතා කරා. අපේ තියෙන ගැටලු ඉදිරිපත් කරා. විපක්ෂ කණ්ඩායම ඔක්කොම හිටියා. විපක්ෂ නායකතුමාත් ඉදිරිපත් කරා. විපක්ෂ කතානායකතුමාත් හිටියා. විපක්ෂ නායකතුමා මතු කරා මේ മന്ത്രിවරු කියන්නේ පක්ෂ විපක්ෂ වේදිනතරව කොහොමද ආරක්ෂාව අයින් කරේ කියලා ඇහුවා. ආරක්ෂාව නොදෙන්න හේතුව මොකද කියලා ඇහුවා. මං ගැන විශේෂයෙන් ඇහුවා මොකද්ද මේ කරපු ප්‍රකාශය කියලා. ඒ ගමන එතුමා කනගාටු ප්‍රකාශ කරා මේ වගේ සිද්ධියක් වීම පිළිබඳව දැනට දීච්ච තීන්දුව අනුව ආරක්ෂාව ඉල්ලන සියලු දෙනාට ආරක්ෂාව දෙන්න එක ගුණ කතානායකතුමායි පොලිස්පතිතුමායි. සාකච්ඡා කොච්චර වෙලා ගියාද? මම පැය දෙකක් විතර. ඔබතුමාට මේ මොකද කිව්වේ? ඔබතුමා ගැන ප්‍රශ්න කරාද? නෑ ප්‍රශ්න මමයි ප්‍රශ්න. ඔව් මොකද කිව්වේ? ඉතින් එතුමා කනගාටු ප්‍රකාශ කරා එතුමා කරු ප්‍රකාශය පිළිබඳව. ඉතින් මහත්මයා විදියට ඉතින් ආරක්ෂාව ලබා දිය යුතු තැන මට තියෙන ලයිෆ් ත්‍රෙට් එක මට තියෙන ජීවිත තර්ජනය කණ්ඩායම් කීපකින් තියෙනවා කියලා එතුමා කිව්වා. ඉතින් එතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ දැන් ඔබතුමාට බය වෙන දෙයක් නැහැ ආරක්ෂාව සැරේ හම්බෙයි. මං කොහොම බය නැහැ නේද? කොහොම බය නැහැ. මම මැරෙන්න බය නැති මිනිහනේ. මං කිව්වනේ මට ආරක්ෂාව තිබුණා නැතත් බඩු කෙලි. යනවා.